අද දවසේදී පත්වීම ලබාගෙන අපේ තැපැල් සේවාවට තැපැල් දෙපාර්තමේන්තුවට ඇතුළත් වන තැපැල් සේවා නිලධාරීන් වන ඔබ හැමදෙනාගේ අවසරයි. ඉස්සෙල්ලාම විශේෂ අමාත්‍යවරයා හැටියට අපේ තැපැල් සේවාවට තැපැල් පවුලට එකතු වෙන 326ක් වන ඔබ සියලු දෙනාටම සුවපැතුම් පිරමට කැමති ඔබගේ භෞතික ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ රාජ්‍ය සේවයේ තම වැදගත් වගකීමක් බාරගන්නේ. ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නෙත් රාජ්‍ය සේවයට වෙනදාට වඩා වටිනාකමක් සහ අපේ සංවර්ධන ක්‍රියාදාමයේ ඉහළම තැනක් ලැබෙන අවස්ථාවකදී. එනිසා වෙනදා වගේ දැන් ආණ්ඩුවේ රස්සාවක් ගත්තා. එනිසා කොහොමද ඔහොම ඉන්නවා. පෙන්ෂන් එකක් කොහොමද ලැබෙනවා කියලා ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක ඔබේ තෝරා ගැනීමක්. මතකල්පතුමත් එක්ක කතා කළේ සාමාන්‍යයෙන් අපේ ලැබෙන තොරතුරු අනුව 20000ක් පමණ ඉල්ලුම් කරලා තියෙනවා. අපි තැපැල් සේවා නිලධාරීන් 600ක් බඳවා ගන්න අනුමැතිය ලබා ගත්තා. නමුත් සමුග පරීක්ෂණයේදී තේරිපත් වෙන්නේ 326 දෙනෙක් පමණයි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නට අපේ රටේ ඉතාම දැඩි තරගයක් තියෙනවා. අපි රාජ්‍ය සේවයේ සියලුම තනතුරු පායේ බඳවා ගන්නේ ප්‍රසිද්ධ ඉල්ලුම් පත්‍ර කැඳවලා අවශ්‍ය කරන විභාග පවත්වලා අවශ්‍ය කරන සම්මුඛ පරීක්ෂණ තියෙනවා. උදාහරණයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ රෝහල් වලට අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් බඳව ගන්න. මෙච්චර ගණන් තිබුණේ අමුතුමා ලයිස්තුවක් ඉදිරිපත් කරනවා එඩිට් කරනවා. ඔබෙන් වගේ නෙමෙයි සාමාන්‍යයෙන් අපේ රෝහල් වලට ගිහිල්ලා ඇහුවොත් සෞඛ්‍ය කාර්ය සහායකයන්ගෙන් ගම කොහෙද කියලා ඔබට කියද හැකි ජොබ් එක ගත්තේ කොයි කාලෙද කියලා. ඒ තරම්ම හැමති හිටපු දිස්ත්‍රික්කෙන් තමයි අරන් තියෙන්නේ. නමුත් මෙවර අපි පළවෙනි වතාවට 1919 දෙනෙක් බඳව ගන්න රාජ්‍ය සේවයේ සෞඛ්‍ය කාර්ය සහායක හැටියට තැපැල් දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අපි ඉල්ලුම් පත්‍ර ගැදෙව්වහම 94000ක් ආවා. 94000ක් ඉල්ලුම් කරලා තියෙනවා. දැන් අපි ඒවා වර්ගීකරණය කරලා මේ මාසෙදී සමුක් පරීක්ෂණ පවත්වනවා. එම්තැන් එක බදවා ගන්න. ඒ නිසා රාජ්‍ය සේවයේ බදවා ගැනීමදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත් වීම නැහැ. ඇමති කියලා ඉස්තු නැහැ. කැමැත්තක් තියෙනට ඉල්ලුම් කරන්න පුළුවන් සුසුකම් අනුව බදවා ගන්නවා. ඉතින් එහෙම අවස්ථාවක් ලැබිලත් රාජ්‍ය සේවයට ඇතුළත් වෙච්ච ඔබගේ වගකීම් බවට පත් වෙන්නේ ඒ උපරිම ධාරිතාවෙන් රට වෙනුවෙන් සේවය කරන එක. මම හිතනවා මේ පත්වීම ලබා ගන්න අද දිනේදී මේ මොහොතේදී ඔබගේ තිබෙන අදිෂ්ඨානය එලෙසම ඔබ විශ්‍රාමයේ අනතුම පවතී කියලා. අන්තිම මම කිව්වා කලින්ම ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ විශේෂ අවස්ථාවකදී. මේ අපේ රජයේ බලයට පත් වුණාම 2024 සැප්තැම්බර් මාසයේදී අනුකුමාර සානායක ජනාධිපති බලයට පත් වෙලා කෙටි කාලයක් ඇතුළතදී 2025 මාර්තු මාසයේ අපි ඉදිරිපත් කරපු අයවැයෙන්ම රාජ්‍ය සේවකයන්ට දැනෙන මූලික වටුපැටීමක් ලබා දුන්නා. ඒ මාස කීපයේදී සැප්තැම්බර් ඉඳලා පෙබරවාරි දක්වා ඒ ගත වෙච්ච මාස පහේ වැඩි වැටුප් පිළලා කොහෙවත් උද්ඝෝෂණ තිබුණේ නැහැ. වැඩ වර්ජන තිබුණෙත් නැහැ. හැබැයි රජයක් හැටියට අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවයට ඉහළ සැලකීමක් කරන්න ඕන කියලා. ඒ නිසා අපි පළමු අයවැයෙන්ම මේ මූලික වැටුප් වැඩිම යෝජනා කළා. අප්‍රේල් මාසයේදී මේ පළමු කොටස ලැබුණා. 2025 ජනවාරි මාසයේ 2026 ජනවාරි මාසයේ දෙවෙනි කොටස ලැබුණා. තුන්වෙනි කොටස ලැබුණා 2027 ජනවාරි මාසයේ. ඒක හරි පැහැදිලිව රාජ්‍ය සේවයට ඇතුළත් වෙන ඕන කෙනෙකුට දැන් ගණන් හදා ගන්න පුළුවන් තමන්ගේ මූලික වැටුප කොච්චරද කියන එක. ලබනවට කීයක් වැඩි වෙයිද? ආයවැයෙන් කොච්චර වැඩි වෙයිද බලන් ඉන්න ඕන එහෙම එකක් නැහැ.
ඒකට භාණ්ඩාගාරයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය මේ වසර කීප සඳහා වෙන් කළා තමයි ඒ වැටුප් වැඩිම කළේ. 2025 දී ඒ වැටුප් වැඩි කරන බිලියන 110ක් අවශ්‍ය වුණා. 2026 බිලියන 220ක් අමතර වශයෙන් සමස්ත වැටුප් වල නෙවෙයි අමතර වශයෙන් 220ක් වන බිලියන 2027 දී බිලියන 330ක් වන අමතර වශයෙන්. ඒ වගේම රාජ්‍ය සේවයට ඇතුළත් වෙන අයට තව විශේෂ අත්දැකීමකුත් වුණා. අතට නොලැබුණු මූලික වැටුපකට ඔබගේ අතිකාලය ඇතුළු දීමන සකස් කළා. ඒක මීට කලින් කවදාවත් වෙච්ච වැඩක් නෙවෙයි. ඔය 2016 විතර මීටතර අඩු මූලික වැටුප් වැඩිවීමක් කරපු වෙලාවේ මූලික වැටුප් වැඩි කරලා අවුරුදු දෙකමාරක් ගියා OT හැදෙන්න. එතන සිට තමයි OT හදන්න පටන් ගත්තේ. නමුත් අපි එහෙම නෙවෙයි 2027 ජනවාරි වල ඔබට ලැබීමට නියමිත මූලික වැටුපට අදාළ OT එක වෙන්න පුළුවන්, එක්ස්ට්‍රා ඩියුටි එක වෙන්න පුළුවන්, PH එක වෙන්න පුළුවන්. එයාගේ දීමන 2025 අප්‍රේල් මාසයෙන් හදන්න පටන් ගත්තා. මට මතකයි ඒක සෞඛ්‍ය සම්බන්ධ උත්සව නායකයෙක් දැන් වල ගියා අතට නොලැබෙන මූලික වැටුපකට කොහොමද OT හදන්නේ කියලා. අපි පොඩ්ඩක් බලන්න මේ මාසේ පේ ස්ලිප් එක එනවා කියලා. එහෙම දුන්නා. යන ඔබට ඒ වැටුප් වැඩිවීම ලබා දීලා තියෙනවා. ඊළඟට රාජ්‍ය සේවයට ඇතුළත් වෙන අයට 2016 න් පස්සේ තව ප්‍රශ්නයක් තිබුණා. රාජ්‍ය සේවයට ඇතුළත් වුණාට විශ්‍රාම වැටුප ලැබෙයිද නොලැබෙයිද කියලා සැකයක් තිබුණා. ඒ වගේකට පැති ආණ්ඩුව විශ්‍රාම වැටුප පහසු කිරීම සඳහා කටයුතු කරමින් හිටියා. 2016 න් පස්සේ රාජ්‍ය සේවයට පැතිච්ච අයගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තිබුණේ අවිනිශ්චිත තත්ත්වයක්. ඇත්තම නෑ වගේ තමයි. මොකද පහුගිය මාස දෙකක විතර කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. 2016 න් පස්සේ ඉඳලම රාජ්‍ය සේවයට පැතිච්ච අයට විශ්‍රාම වැටුප අයිතිය ලබා දෙන්න. යන ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ මේ විශ්‍රාම වැටුප හිමිකම සහිතව. ඊට අමතරව අපි ඔබ වෙනුවෙන් ඔබගේ ධාරිතාව සංවර්ධන සඳහා හැම අමාත්‍යාංශයකට හැම දෙපාර්තමේන්තුවකටම අවශ්‍ය කරන මුදල් වෙන් කරලා තියෙනවා. දැන් මේ අවුරුද්දේත් රුපියල් මිලියන 50ක් අපි ලබා දීලා තිබෙනවා. ඒ ඔබගේ පුහුණු කටයුතු වලට ධාරිතාව සංවර්ධනයට උපරිම වශයෙන් සම්පූර්ණ වශයෙන් 100ක් වියදම් කළ යුතුයි. ඔබට IT අතුරු ශේෂ්ත්‍ර පුහුණුව ලබා දෙනවා. මේ ආදී හැටියට ඔබගේ දැන් පවතිනවට වඩා රාජ්‍යයට ඇතුළත් වෙනවට වඩා මේ සේවා ලබා දීමේදී අවශ්‍ය කරන කුසලතාවයේ හැකියාව වර්ධනය කරන්න කටයුතු කරනවා. සමස්තයක් හැටියට රාජ්‍ය සේවයට අපි බඳවා ගැනීම යම් සීමිත තත්වයකට ගෙනලා තිබුණාට බඳවා ගන්න අයට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම අපි රාජ්‍යයක් හැටියට අර ඔය ගණන් වල ගන්නෙත් නැහැ. ඒකක් කියන්නට ඕන. දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී අපි යෝජනාවක් සම්මත කළා. ඊට වසර ගණනාවකට කලින් බඳවාගෙන තිබෙන PL කැටගරි එකේ ඉන්න දසදහස් ගණක් ස්ථිර කරලා නැහැ. අපේ නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඩෙංගු මර්ධන සහායක ඇතුළු. ස්ථිර නොකරන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? බඳවා ගැනීමේදී එකක් තමයි ඊට කලින් තිබුණු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ තීන්දුව උල්ලංඝනය වෙලා තියෙනවා. කැබිනට් පත්‍රිකා උල්ලංඝනය වෙලා තියෙනවා. බඳවාගත්තට දාන්නේ කොයිද කියන එක ගැන එච්චරම හැඟීමකුත් නැහැ. එයාගේ ප්‍රොමෝෂන් ගැන අදහසකුත් නැහැ. ඒකේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති කළම තමයි බඳවාගෙන තිබෙන්නේ. නමුත් සේවය කරමින් ඉන්නවා. නමුත් අපි ඒ සියල්ල සලකා බලලා එයන් ස්ථිර කරන්න දැන් කටයුතු කරනවා. අපි බඳවා ගැනීම කටයුතු කරන මේ රජය අවශ්‍ය කරන පුරප්පාඩු ප්‍රමාණය හරියටම ගණනය කරලා. ඒක තමයි පහුගිය දවස්වල අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පැවැත්වුණේ. ඒ පහුගිය අවුරුදු දෙකමාරදී අපි සාමාන්‍යයෙන් තක දෙපාර්තමේන්තුව ඇතුළුව ලක්ෂ එකමාරක පමණ පිරිසක් බඳවාගෙන අනුමැතිය ලබා දුන්නා. ඒ 80කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට බඳවාගෙන අවසానයි. සමහර ඒවා තවමත් විභාග පැවැත්වීම සඳහා නියම කරලා තියෙන්නේ. ඒ නිසා පුරප්පාඩු ප්‍රමාණය පිළිබඳ සලකා බලමින් තමයි ගන්න. එහෙම නැත්නම් අර ලොට් පිටින් අරගෙන 50000 ලක්ෂය අරගෙන කොහෙද දාලා තියෙන ප්‍රතිපත්තියක් අපි නැහැ. මොකද එහෙම කරන්න මේ රටට බෑ. අපි ඔබට වැටුප් ගෙවන්න ඕන පමණක් නොවේ අනිත් පැත්තෙන් ඔබට සාධාරණයක් කරන්න ඕන. ඔබගේ අධ්‍යාපනය, ඔබගේ උසස් අධ්‍යාපනය, ඔබගේ හැකියාව, ඔබගේ පුහුණුව අනුව රටට ඉහළම සේවයක් ලබා ගන්න. ඊළඟට ඔබ
තැපැල් සේවාවට තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළත් වෙන්නේත් අපේ තැපැල්පතිතුමත් නියෝජ්‍යමතුමියත් කිව්වා වගේම තැපැලේ යම්කිසි ආකාරයක හොඳ කාලයක මේක මම ඊට කලින් කියලා තිබුණාට මම හිතනවා තැපැල්ට අලුතෙන් එන කණ්ඩායම නිසා මේ කරුණු ටික ඔබ දැනගන්න අවශ්‍යයි. පහුගිය අවුරුදු දෙකමාරදී අපි තැපැලේ තිබුණු අඩුපාඩු කීපයක්ම සම්පූර්ණ කරන්න කණ්ඩායමින් කටයුතු කළා. තැපැල් දෙපාර්තමේන්තුව කියලා කියන ඔබ ඇතුළත් වෙන්නේ අවුරුදු 200කට වඩා පැරණි රාජකාරියකට සේවාවකට මේක බ්‍රිතාන්‍ය කාලයටත් එහා ලන්දේසි අවධියේ තමයි අපේ මුල් තැපැල ආරම්භ වෙන්නේ. එතන සිට ක්‍රමානුකූලව දියුණුවලා ඇවිල්ලා තාම පැරණි ඉතිහාසයක් තිබෙන දෙපාර්තමේන්තුවක්. නමුත් මම කියන්නට ඕන අර කිව්වා වගේ කාලයක් යනකොට තැපැල් දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ඒතර ආකර්ෂණීය ස්ථානයක් නෙවෙයි. ඇමතිකමක් වුණත් කවුරුත් මේකේ බාර ගන්න සූදානම් වෙලා තිබුණේ නැහැ. එහෙනම් ගන්න ඇමතිත් වැඩි කැමැත්තෙන් නෙවෙයි ගත්තේ. ඉන්න කාලෙත් එහෙම කැමැත්තෙන් වැඩ කරපු තරක් නෙවෙයි. ඉතින් අපි ඒ නිසා පහුගිය කාලෙදී තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒකේ මූලික අඩුපාඩු කීපයක් සම්පූර්ණ කරන්න කටයුතු කළා. අවුරුදු 10කට පස්සේ අපිට පුළුවන්කම ලැබුණා අලුත් තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා මුදල් ලබා දෙන්න අපි මිලියන 600ක් වෙන් කරා පහුගිය අවුරුද්දේදී. ඒ තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල 14න් දැනටමත් අපි 8ක් විවෘත කළා මහජන සේවාව ලබා දෙන තැන් වලට පත් වෙලා තිබෙනවා. මම ඒ තැපැල් කාර්යාල කීපයක් විවෘත කරන්න ගියා. ඇත්තටම රවදගයි පන්දගිරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නේද 1950 ගණන් වල හදපු ගරාවෙච්ච ගොඩනැගිල්ලක තමයි තැපැල් කාර්යාල පවත්වගෙන ගිහලා තිබුණේ. මෑත ඊට පස්සේ වෙන තැනකට අරගෙන ගිහිල්ලා අපි ගමට අලුත් තැපැල් කාර්යාලයක් ලබා දුන්නා. මාතලේ මාර්ග වගේ ප්‍රදේශවලට ඒ ගමේ ජනතාවට ඒක විශාල සම්පතක් ආකර්ෂණීය තැපැල් කාර්යාලයක් අපි ලබා දෙන්න උප තැපැල් කාර්යාලය. ඊළඟ තවත් තැපැල් කාර්යාල 203ක් අලුත් වැඩියා කරන්න තව මිලියන 600ක් වෙන් කරා පහුගිය අවුරුද්දේ. මම මේ වෙලාවේ සූතිවන්ත වෙනවා අපේ නියෝජිත තැපැල්පතිවරුන් සහ තැපැල් අධිකාරිවරු ඇතුළු මේ වෙනුවෙන් වෙහෙස මහන්සිච්ච කණ්ඩායම සමහර ගොඩනැගිලි අපි මාස 3කින් ඉදි කළා අවසන් කරා නේ මාස 3මාර උඩරිම 4මාර වගේ වුණා. දිට්ඨසුලි ගුණාටවත් මැදදී බලපෑවා. එහෙම නැත්නම් අපි අතර දෙසැම්බර් මාසෙ කොට අවසන් කරන්න තමයි නියමිතලා තිබුණේ. හැබැයි පෙබරවාරි කොට අපි අවසන් කළා. එවන මිලියන 1200ක් පමණ අලුතෙන් තැපැල් කාර්යාල ඉදි කිරීමට හෝ අලුත් වැඩියා කිරීමට වෙන් කරලා තියෙනවා. ඒ කටයුතු කරමින් යනවා. ඊළඟට ඒ වගේම අපි දඹුල්ල දැන් අපිට තිබුණු මධ්‍යම තැපැල් කෝමාවට අමතරව ප්‍රාදේශීය තැපැල් කෝමාර මධ්‍යස්ථානයක් හැටියට දඹුල්ලේ ඉදි වෙනවා අලුත් ගොඩනැගිල්ලක් පරිශ්‍රයක් මිලියන 129ක් යොදවලා තියෙනවා. ඒ කටයුතු ආරම්භ වෙලා තිබෙන්නේ දැන්. ඊළඟට අපිට තිබුණු නුවරඑළිය තැපැල් කාර්යාලය රටේ ආందోලනයකට තුඩු තැපැල් කාර්යාලයක් තැපැල් දෙපාර්තමේන්තුව සතු වුණාට ඒකේ ඓතිහාසික වටිනාකම සංචාරක ක්ෂේත්‍රයට විශාල වශයෙන් අදාළයි. නුවරඑළිය අපේ තැපැල් කාර්යාලය නිලිමා සංකීර්ණය නිවාඩු නිකේතනය ආදී දේවල් අලුත් වැඩියා කරන්න අපි මිලියන 305ක් විදක් කරලා දැන් ඒ කටයුතු කරගෙන යනවා. ඊළඟට මෙතන තිබුණා තව සංවර්ධන අපිට ක්‍රීපයක් අපි දියත් කරමින් පවතිනවා. විශේෂයෙන් ගත්තොත් බඩගල්ප පොළොන්නරුව මධ්‍යම තැපැල් කෝමාරුව තැපැල් මූලස්ථානය ආදී ගොඩනැගිලි වල මිලියන 24ක් විදක් කරලා අපි සූර්ය බලපත්‍ය සවි කරලා තියෙනවා. ඊළඟට අපිට තිබුණේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තැපැල්ට අලුත් වාහන තිබුණේ නැහැ. වාහන සංජානනය තාම අබලද වෙලා තිබුණේ. ඒ පහුගිය අවුරුද්දේදී රුපියල් මිලියන 588ක් වියදම් කරලා අලුත් ලෝරන්ත 10ක් සහ කැප් ක්‍රූ කැප් 20ක් ලබා දුන්නා. ඔබ දකින්න ඇති. එතන ලස්සනට ලෝරන්ත 10 ශ්‍රී ලංකා පෝස්ට් නාමයෙන් ඒ බ්‍රෑන්ඩ් එකෙන් ලංකා පුරා සංචාරය කරනවා. ඊට පස්සේ අපිට තිබුණා ඔබට තැපැල් දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන පරිගණක උපාංග ලබා දීමට යන ලැප්ටොප් සහ ටැබ් පරිගණකයක් වෙනවා විශාල මුදලක් වෙන් කළා තිබුණා. මට මතක ටැබ් 1500ක් අපි ලබා දුන්නා. ලැප්ටොප් 225ක් වගේ මට මතක හරියට ලබා දීලා තියෙනවා. ඒ පැත්තට අපි දිනු කරගෙන යනවා. තැපැල් මූලස්ථානයේ අපේ මෙහෙයුම් කාර්යාලය අලුත් වැඩියා කළා. ඒකත් එක තමයි මේ බදවා ගැනීම අපි සිදු කළේ. බදවා ගැනීම වලදී අපි මේ වන විට උපතැපැල් ස්ථානාධිපතිවරු 378ක් රියදුරු 40ක් බදවාගෙන තිබෙනවා. තැපැල් සහායකින් 1000ක් බදවාගෙන අනුමැතිය ලබාගෙන 732කට පත්වීම ලබා දීලා තියෙනවා. තැපැල් අධිකාරීන් 30ක් බදවා ගන්නට අපි අනුමැතිය ලබාගෙන 22 දෙනෙක් බදවාගෙන අවසන් කරලා තියෙනවා. තැපැල් ආදේශකයන් 1000ක් බදවා ගන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා. සහකාර තැපැල් අධිකාරීවරුන්
10 දිනක් බඳව ගන්න නියමිත විභාග කටයුතු පවත්වන්න තියෙන්නේ. දැන් තැපැල් සේවා නිලධාරීන් 600කින් 326ක් අපි මේ විදිහට බඳවා ගන්නවා. සමස්තයක් හැටියට 3000කට පමණ අනුමැතිය ලබාගෙන එතනින් සැලකිලි ප්‍රමාණයක් තැපැල්ට අපි බඳවාගෙන තියෙනවා. දැන් මේ ඔක්කොම කරලා රජයේ හැටියට භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරමින් අපේ රාජ්‍ය සේවය භාවිතා කරමින් අපි තැපැල වෙනුවෙන් ලබා දිය යුතු ගොඩනැගිලි වාහන තොරතුරු තාක්ෂණය බඳවා ගැනීම මේ අධිකරණ සිදු කරමින් පවත්වනවා. දැන් මේකත් එක්ක රට හැටියට බලාපොරොත්තු වෙන දේ තමයි තැපැල් සේවාවේ ඉහළම ගුණාත්මක සහ කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරලා ජනතාවගේ ජීවිත පහසු කරලා ආර්ථික උන්නතියට දායක වෙන එක. ඒකට අපිට තැපැල් දෙපාර්තමේන්තුවට නිශ්චිත ඉලක්ක තියෙනවා. හැම උපතැපැල් කාර්යාලයකටම හැම තැපැල් කාර්යාලයකටම අපි හදපු ඉලක්ක තියෙනවා. ඉලක්කවල සමස්ත එකතුව හැටියට ආදායම් එකතුව හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේදී රුපියල් මිලියන 15000ක ආදායම එකතු කරන්න. ඒක අපිට කරන්න පුළුවන්. මොකද මේ පෞද්ගලික කාලේදී ආදායම් එකතු කරන්න තිබුණු ප්‍රශ්නය තමයි සම්පත්වල සීමිතභාවය. දැන් අපි ඒක ලබා දීලා තියෙනවා. ඒ අනුව අපිට මෙතන යන්න පුළුවන් කියලා කියන හොඳම සාධකය තමයි පෞද්ගලික මාස 3ේදී අපි අපේ ආදායම් ඉලක්කය ළඟා වෙලා තියෙනවා. මිලියන 2500කට පමණ ආසන්න ආදායමක් උත්පාදනය කළා තියෙනවා. නමුත් කියන්නට ඕන මේකේ දායකත්වයේදී හැමෝගෙම දායකත්වය සමාකාර නැහැ. මමත් සම්බන්ධ වුණා ගාල්ලේ පැවතිච්ච ප්‍රගති සමාජයට රැස්වීමට. බැලුවාම එතන ඒ ඉන්න නිලධාරියාගේ කැපවීම දැක්ම මත තමයි ආදායම් ඉලක්ක වලට යනවා අධිකයට තියෙන්නේ. ඒක පොදු සමාජ තත්ත්වයක් නිසා නෙවෙයි. රටේම ගත්තොත් අපේ රටේ ජනතාව මේ තැපැල් සේවාව භාවිතා කිරීමේදී අති විශාල පරතරයක් වෙනසක් නැහැ. හැමෝගෙම තැපැල් කාර්යාලයත් එක්ක ගැට ගැහිලා තියෙන අවශ්‍යතාවයන් වල සමානකමක් තියෙනවා. එමුණ එක් තැපැල් කාර්යාලයක් තමන්ගේ ආදායම් ඉලක්ක අභිභව යන්නත් තව කෙනෙකුට 50%කටවත් ළඟා නොවෙන්නත් හේතු වෙන්නේ එමනම් වෙන මොකුත් නෙමෙයි. ඒකෙදි තනිකරම ඒ කාර්යාලයේ බාර ඒක උපතපල් ස්ථානාධිපති එහෙම නැත්නම් තැපැල් ස්ථානාධිපති අතුරු ඒ කණ්ඩායම ඒකට වග වෙන්නට ඕනේ. අපි ඔබට මෙතනින් කොටසකුත් සමහර විට සමහර ප්‍රදේශවල තැපැල් ස්ථානාධිපතිවරු හැටියටම කටයුතු කරන්න ඉඩ තියෙනවා. සමහර කෙනෙක් අවශ්‍ය කීපයකින් පස්සේ හරි තැපැල් ස්ථානාධිපති බවට පත් වෙයි. නමුත් ඔබ හැමදෙනාම මේ ආදායම් ඉලක්ක වලට බැඳෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මූලස්ථානයේ තැපැල් ප්‍රතිමතුරු කණ්ඩායම ආදායම් ඉලක්ක සකස් කරලා තිබෙන්නේ ඊටම යථාර්ථවාදී ලෙස. ඒකක්වත් ප්‍රායෝගික නොවනේවා නොවේ. කියන්නේ අපි හිතමු රුපියල් ලක්ෂක ඉලක්කයක් දෙනවා 75000ක්වත් වෙයි කියලා. එහෙම හදලා නැහැ. ඔබට ලක්ෂක ඉලක්කයක් දුන්නා නම් දෙන්නේ ලක්ෂය හොයන්න පුළුවන් සම්භාවිතාවක් පවතින නිසා. දැන් මට අමතවරයා හැටියට බොහොම පැහැදිලිව කියන්නට පුළුවන්. දැන් අපි බඳවා ගැනීම කරලා තියෙනවා. වාහන ලබා දීලා තියෙනවා. තොරතුරු තාක්ෂණ අදාළ කරන උපකරණ ලබා දීලා තියෙනවා. ගොඩනැගිලි ක්‍රියා කරලා දීලා තියෙනවා. දැන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් හදපු ඉලක්ක ඒ ආයතනවල ඒ ස්ථානවල ඒ ඉලක්කවලට ගමන් කළ යුතුමයි. ඒ ගමන් කරන්න බෑ කියලා කියන්නේ ඉස්සෙල්ලාම එහෙනම් අපි තැපැල් නිලධාරීන් හැටියට අපි බලන්න ඕන අපේ නිලධාරියා ඒකට අසමත් කියන එක. ඒ වගේ අනිත් පැත්තෙන් ගම්වලට වගකීමක් තිබෙනවා. තමන්ගේ තැපැල් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යා යුතු නම් ඒ ඉලක්කය සම්පූර්ණ කරගත හැකි වෙන ආකාරයට ගමනට උදව් ලබා දෙන එක. පුරුම. දැන් තාම ඈත තැපැල් කාර්යාලවල මම උදාහරණයක් කියන්නම් මට මතක නාගොල්ලාගම ඊට පස්සේ ඒ තැපැල් කාර්යාලය තමන්ගේ ආදායම් ඉලක්ක ඉක්මවා යමින් කටයුතු කරනවා. ඒකට ඇතුළත් තිබෙන ඒ තැපැල් නිලධාරියාගේ තිබෙන PR එක public relations personal relations ඒ මානව සම්බන්ධකම් වල ප්‍රතිඵලයක් හැටියට ඔකට පුළුවන්කම ලැබලා තිනවා තමන්ගේ ගම හෝ ගමෙන් පිට ඒ ආදායම් ප්‍රභවයන් තැපැල් කාර්යාලයට ගෙනා ගන්නට. ඒක පුළුවන්. මේක බිස්නස් එකක්. සේවාවක් වගේම බිස්නස් එකක්. ඒ බිස්නස් එකේ තරංකාරීත්වයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. මෙතනින් එහාට මම හිතනවා අපි ලබා දීපු ඉලක්ක සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන්
කවුරුත් වග වෙන්නට ඕන, වග කියන්නට ඕන. එම බැයි නම් කිසිම සාධාරණ හේතුවක් ඒකට නැහැ. එhmenan අපිට සිද්ධ වෙනවා ඒ තැපැල් කාර්යාලය පිළිබඳ ඉතාම ඉක්මනට තීන්දුවක් ගන්න. විශේෂ උක්තපල් කාර්යාලය. මොකද මේව නිකන් රටේ භාණ්ඩාගාරයේ තිබෙන ජනතාවගේ බදු මුදල් සරටේ ජනතාවගේ අවශ්‍යතාවයන් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒවට යම් නිශ්චිත ඉලක්ක සහිතව තමයි වර්ධනය කරන්න නිශ්චිත ඉලක්ක සහිතව තමයි වියදම් කරන්න ඕනේ. ඕනෑම රාජ්‍යයකට ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තිබෙන ඒ වගකීම. කොයි හරි අපි ඉන්නවා රස්සාවක් ලැබෙනවා වැටුප් ලැබෙනවා එහෙම කියන එක නෙමෙයි. අපිට තිබෙනවා නිශ්චිත ඉලක්කයක්. ඉලක්කය අනුව සමස්ත රට මෙහෙයවීමේදී රාජ්‍ය සේවයට තියෙන වගකීම අත්හරින්න බෑ. ඒ නිසා මම කියන්නේ ඔබ මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ විශේෂ තත්වයකදී විශේෂ අවස්ථාවකදී රට ඉලක්කත් එක්ක තමයි ගමන් කරමින් ඉන්නේ. ඔබට කරුණු කීපයක් කියන්න මේ රාජ්‍ය සේවය දෙන ඔබ දැනුවත් වුණොත් තමයි අපේ ඉලක්ක වලට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි රාජ්‍ය සේවය කියලා මහා දැවන්ත ප්‍රමාණිකුත් නෙමෙයි. අපි රටක් හැටියට අපිට තියෙනවා රාජ්‍ය වියදමේ ඉලක්ක සහ රාජ්‍ය ආදායමේ ඉලක්ක. රාජ්‍ය ආදායම ඉලක්ක අපි ඉක්මවා යන්නට ඕන. රාජ්‍ය වියදම කළමනාකරණය කර ගන්නට ඕන. මේකත් එක තමයි මූල්‍ය විනය කොට ගැහෙන්නේ. ඒක රටක් හැටියට අපිම ප්‍රැක්ටිස් කරලා තහවුරු කරගත්තු දෙකක්. අපි ඒක කළා තිබෙනවා. ඒ රාජ්‍ය ආදාය එකතු කර ගැනීම කාර්යක්ෂම කර ගැනීම ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන්කම ලැබුණා දලජාතික නිෂ්පාදිතේ 17 ඉක්මවන රාජ්‍ය ආදායමකට යන්නට. අපි වියදම් කළමනාකරණය කර ගැනීම ප්‍රතිඵලයක් හැටියට පුළුවන්කම ලැබුණා අපි ඉලක්ක කරාට වඩා ප්‍රාථමික ඉගෙනීමේ ශේෂය වැඩි කරගන්නට. රාජ්‍ය සේවය යම්කිසි ආකාරයකට ඉලක්ක සාගත මෙහෙයුම ඇතුළේ අපේ ව්‍යවසායකයන් නිෂ්පාදකයන් උදව් කරලා අපේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. මේ ආදී කියන්නේ අපි යම් සැලසුමක් ඇතුව මැදිහත් වුණොත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක පසුගිය මූල්‍ය වර්ෂය තුල පෙන්වන්න කළා තියෙනවා. ඒ ප්‍රතිපාදනත් එක්ක පෙන්වන්න කළා. එහෙම තරකට ඉස්සරහට යන්නේ. අන්නේ ඉස්සරහට යන ගමනේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂයේ පවණක් නෙවෙයි නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරු හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවණක් නෙවෙයි රාජ්‍ය සේවයේ ඉන්න හැම කෙනා ඕනෑම කැටගරි කෙනෙක් ඒ තමන්ගේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරයි කියලා අධිෂ්ඨාන සාගත කටයුතු කරොත් අපිට මේ ගමන ඉක්මනට යන්නට පුළුවන්. ඔබ තරුණ කණ්ඩායමක් ඒ තරුණ අපේක්ෂාවන් පිළිබඳව අපිට අදහසක් තියෙනවා. අපි මේ රට හදා ගන්නට ඕන. මෙතන ඉඳගෙන වෙන තැනක් පිළිබඳව සුභවාදී බලාපොරොත්තු අල්ලගෙන ඉන්න එක නෙවෙයි වැඩේ. අපි ඉන්න තැන හදාගන්න එක. ඒක අපිට කරන්න පුළුවන්. අන්‍ය අධිෂ්ඨානයේ සහිතව මේ රාජ්‍ය සේවය ඇතුළත් වෙන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට සුබපතනවා. අපි හොඳ ගමනක් යමු. ඒ වගේම මතක තියාගන්න මෙතනින් එහාට අපි වැඩ කටයුතු කරන්නේ නිශ්චිත ඉලක්ක සහ ඉලක්කම් එක්ක. නිකන් concept සංකල්ප සහ සැලසුම් මත පමණක්ම නෙවෙයි ඒ සැලසුම් පිළිබඳ අපි ඉලක්ක අවශ්‍යයි ඉලක්කම් අවශ්‍යයි. ඒ නිසා තමන් යෙදෙන හැම තැනකම දෙපාර්තමේන්තුවේ හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔබට ඕන්ලාව කියන්න පුළුවන් කමක් තියෙන්න ඕන. තමන්ගේ සේවා ස්ථානයේ සේවය පිළිබඳව ඉලක්කම් වලින්. දැන් ඩේටා මත තමයි අපි ගමන් කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය මේ වෙනුවෙන් ගුරු කරගන්න කියන ඉල්ලීමක් කරමින් ඔය සියලු ගාන යලි සූපත් එකතු කරමින් මම නතර වෙනවා.